හරි ඉතින් මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් මම මේ විදිහට Facebook එකේ මේ විදිහට කමෙන්ට්ස් කියව ඉද්දි මේ විදිහට එකපාරට ඇඩ් එකක් පොප් අප් වෙනවා. ඉතින් මේක වෙන්න ගොඩක්ම ලොකු හේතුවක් තමයි අපි එක එක සයිට් වලට ගිහිල්ලා එක එක ඇප්ස් ඩවුන්ලෝඩ් කරද්දී එහෙම නැත්නම් මොනවාම හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරද්දී ඒ ෆයිල් එක වෙනුවට අපි අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විදිහේ ඇප් එකක් තමයි ඩවුන්ලෝඩ් කරගන්නේ. අපි නොදැනුවත්ව අපි මේක ඉන්ස්ටෝල් කරගන්නවා අපේ ෆෝන් එකට. ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ මේ ඇප් එක අපේ ෆෝන් එකේ පේන්නේ නැති වෙන්න තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. ඒ නිසා අපේ ෆෝන් එකේ ඇප්ස් පෙන්නන තැන කිසිම ඇප් එකක අයිකන් එකක්වත් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි මේ ඇප් එක අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙලා තමයි තියෙන්නේ. මේ ඇප් එක හැම වෙලේම අපේ ෆෝන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙලා හැම වෙලේම මේ විදිහට ඇඩ් එකක් ප්ලේ කරනවා. හරි ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ ඇඩ් ප්ලේ වෙන එක නවත්තන්නේ කියලා. මේකට කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඇඩ් එකක් ප්ලේ වෙනවානේ. මෙන්න මේ විදිහට ඇඩ් එකක් ප්ලේ වෙනකොට ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ රීසන්ට් ඇප් තියෙන තැනට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ විදිහට අපි ෆෝන් එකේ ඕපන් කරලා තියෙන ඇප් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනට තමයි ඔයා එන්න ඕනේ. එතනට ඔයා එන්න දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට පහළ නැවිගේෂන් බාර් එක මේ විදිහට අරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. සමහර විට කොටුවක් වගේ බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ. ඔයා මෙන්න මේක දෙන්න. මේක දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වෙනකොට ඔයාගේ ෆෝන් එකේ ඕපන් කරලා තියෙන ඇප් මොනවාද කියලා. මේ අතර ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට ඇඩ් එක පෙන්නලා තියෙන ඇප් එක මොකක්ද කියලා. ගොඩක් දුරට මෙන්න මේ වගේ සුදු පාට අයිකන් එකක් තියෙන ඇප් එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. සමහර විට වෙනත් අයිකන් එකක් තියෙන ඇප් එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. කොහොම හරි දැන් මෙතන අපිට බලා ගන්න පුළුවන් මොන ඇප් එකෙන්ද මේ විදිහට ඇඩ් එකක් ප්ලේ වෙන්නේ කියලා. හරි ඉතින් මේ විදිහට දැන් ඔයාට මේ ඇප් එක හොයාගන්න පුළුවන් නම් ඔයා කරන්න ඕන මෙන්න මේ අයිකන් එක තියෙන්නේ. මෙන්න මේ ඇප් අයිකන් එක උඩ එක සැරයක් ටච් කරන එක. එතකොට මෙන්න මේ වගේ ඔප්ෂන් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඔප්ෂන් අතර ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඇප් ඉන්ෆෝ කියලා එකක්. ඔයා මෙන්න මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගියාට පස්සේ මේ ඇප් එකේ හැම විස්තරයක්ම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි කොහේ හරි uninstall කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයා කරන්න ඕනේ මෙන්න මේ uninstall කියන ඔප්ෂන් එක දෙන එක. ඒක දුන්නට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. මෙතනින් ඕකේ හරි uninstall හරි කියලා එයි. ඔයාලට පුළුවන් එතනිමුත් එකෙන් uninstall හරි ඕකේ හරි කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ මෙච්චර කාලයක් ඔයාගේ ෆෝන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙලා එක එක ඇඩ් ප්ලේ කරපු ඇප් එක තමයි මේ විදිහට දැන් uninstall වෙලා ගියේ. මෙතනින් එහාට ඉස්සර වගේ ඔයා data on කරලා තියෙද්දි එහෙම නැත්නම් ඔයා WhatsApp Facebook ඔයා social media use කරද්දි ඔයාගේ ෆෝන් එකේ එකපාරට ඇඩ් එකක් එනවා නම් ඒක ආයේ කවදාවත් එන්නේ නැහැ. මම ඔයාලට තවත් ක්‍රමයක් කියලා දෙන්නම් මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ ඇඩ් ප්ලේ වෙනවා නම් ඒක නතර කරගන්න පුළුවන් විදිය. මම කලින් කියලා දුන්න ක්‍රමේ 190%ටම සාර්ථකයි. ඔයාට ඒ ක්‍රමේ වැඩ කරේ නැත්නම් විතරක් මම මේ දෙවෙනියට කියලා දෙන ක්‍රමේ පාවිච්චි කරන්න. හරි ඉතින් මේකට ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන settings open කරගන්න එක. ඕපන් කරගත්තාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මේ වගේ connections කියලා එකක්. ඔයා මෙන්න මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් more connection settings කියලා එකක්. මෙන්න මේක ඇතුළටත් යන්න. මේක තුළ ඔයාලට බලා ගන්න පුළුවන් private DNS කියලා මෙන්න මේ වගේ එකක්. මේක උඩ ටච් කරන්න. මේක උඩ ටච් කරාට පස්සේ මේ වගේ ඔප්ෂන් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ ඔප්ෂන් අතර ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ වගේ private DNS කියලා ඔප්ෂන් එකක්. ඔයා මේක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ මේ වගේ ටයිප් කරන්න තැනක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ඔයා dns.adguard.com කියලා ටයිප් කරගන්න. මේක හරියටම බලලා ටයිප් කරගන්න. නැත්නම් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඔයා ඒක හරියටම ටයිප් කරගත්තා නම් පහළ තියෙන save කියන එක දීලා ඔයාලට පුළුවන් මේක save කරගන්න. හරි ඉතින් ඒකත් save කරගත්තට පස්සේ කලින් විදියට කිසිම ඇඩ් එකක් ඔයාගේ ෆෝන් එකේ play වෙන්නේ නැහැ. හරි ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ නිකන් ඉද්දි ඇඩ් ප්ලේ වෙනවා නම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම නතර කරගන්න.